රුපියල් 40000 කියන ප්‍රයිස් රේන්ජ් එක ගත්තම ලංකාවේ ඇතුළේදී අපිට අනිත් බ්‍රෑන්ඩ්ස් වල හොයාගන්න බැරි. එහෙම නැත්නම් ටිකක් අමාරුවෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ෆීචර්ස් තමයි ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක්, පන්ච් හෝල් කටවුට් එකක්, 120 Hz වගේ high refresh rate එකක් සහ IP rating එකක් වගේම IR blast එකක් එක්ක 45 watt charge එකක් box එක ඇතුළෙම දීලා මිලියම්පියර් 5000ට වඩා වැඩියෙන් එන බැටරි ලයිෆ් එකක්. ඉතින් මෙන්න මේ හැමදේම කවර් කරපු රුපියල් 39999 කට රිලීස් කරපු ලංකාවේ ගන්න පුළුවන් එකම ඔප්ෂන් එක තමයි මෙන්න මේ Tecno Spark 40 කියන ඩිවයිස් එක. ඇත්තටම ලංකාවේ මේකේ versions කිහිපයක්ම රිලීස් වුණා. පළවෙනි එක තමයි මේ බේසික්ම version එක වෙච්ච Spark 40 එක. ඒ වගේම Spark 40 Pro සහ 40 Pro Plus විදියට. කොහොම නමුත් අද අපි මුලින්ම කතා කරමු මේ බේස්ම මොඩල් එක වෙච්ච මෙන්න මේ Spark 40 එක ගැන. මොකද කියනවා නම් price to worth එහෙම නැත්නම් ඔයා ගෙවන මුදලට සෑහෙන දේවල් offer කරපු budget device කියන කැටගරිය ඇවිල්ලා දින විශේෂයෙන්ම මේ අවුරුද්දේදී අපි දන්නවා RAM වල තියෙන price range එක වැඩි වෙනවත් එක්කම සාමාන්‍යයෙන් 4GB වලින් උඩ එන ස්මාර්ට්ෆෝන් එකක් අපිට බලා ගන්න හම්බෙවි මේ අවුරුද්දේදී 50000ට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම. කොහොම නමුත් මේ Spark 40 එක රිලීස් වෙන්නේ රුපියල් 39999 කට. හැබැයි මේක අපිට බලා ගන්න හම්බෙනවා 6GB RAM එකක්. ඉතින් මේ දේවල් වලින් ඔයාට තේරෙවි ඇත්තටම ඔයා ගෙවන මුදලට සෑහෙන හොඳ performance එකක් වගේම හොඳ features මේ device එකෙන් experience කරන්න පුළුවන් කියලා. ඒකින්ද අද අපි කතා කරමු මෙන්න මේ Tecno Spark 40 කියන device එක ගැන. මේ ඩිවයිස් එකට මම අන්බොක්සින් පාර්ට් එකක් වෙනම කරන්න යන්නේ නැහැ. නමුත් බොක්ස් එක ඇතුලේදී සාමාන්‍යයෙන් එන බජට් සෙග්මන්ට් එකේ ස්මාර්ට්ෆෝන් වල ලැබෙන්නේ නැති 45 watt fast charging dock එකක් බොක්ස් එක ඇතුළේම එනවා සහ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේකට එන මෙන්න මේ TPU කේස් එක. මේක ඇත්තටම සිලිකන් කේස් එකක් තමයි. හැබැයි අපිට ගොඩක් වෙලාවට බලා ගන්න හම්බෙන transparent back cover එකක් නෙමෙයි හින්දා මේක දැම්මම සෑහෙන හොඳ ප්‍රීමියම් ෆීල් එකක් අපිට මෙන්න මේ බෑක් කවර් එකකින් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒකින්ද මම හිතනවා මේක මිලදී ගත්තට පස්සේ වෙනම බෑක් කවර් එකක් මිලදී ගන්න අවශ්‍ය නැහැ කියලා. මොකද ගොඩක් අය ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර්ස් වලට කැමති නැති හින්දායි මේ වගේ තනි කලහයකින් හොයාගන්න තියෙන බෑක් කවර්ස් පාවිච්චි කරන්නේ. ඉතින් බොක්ස් එක ඇතුළේම ඔයාලට මේ වගේ හොඳ quality back cover එකක් හම්බෙනවා. ඒ වගේම තමයි ලංකාවේදී මෙන්න මේ Spark 40 එකේ කලර්ස් කිහිපයකින්ම මිලදී ගන්න පුළුවන්. අද මගේ ළඟ තියෙන මෙන්න මේ silver color එක මේකෙන් නම් ඔයාට සෑහෙන හොඳ decent පෙනුමක් මෙන්න මේ device එකට ලබා දෙනවා. ඉතින් මේකේ black color එකත් මාරම ලස්සනයි. නමුත් ඔයාලට මේකේ තියෙන fancy colors වලටත් යන්න පුළුවන්, විශේෂයෙන් blue color එකකට වගේ. කොහොම නමුත් මේ silver සහ black කියන්නේ මාරම decent color එකක් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් device එක බැලු බැලමට ඔයාට පේනවා ඇති මේ දවස්වල trend වෙච්ච design එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. හේතුව තමයි iPhone 17 series එකේ තියෙන design එක කියලා බැලු බැලමටම පේනවා. හැබැයි iPhone 17 series එක release වෙන්න කලින් තමයි ඇත්තටම globally මෙන්න මේ Spark 40 එක release වුණේ. ඒකින්ද ඒකෙන් මේක copy කරා කියලා කියන්න ටිකක් අමාරුයි. නමුත් එක ළඟින් යන ඩිසයින් එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මේක සෑහෙන හොඳ කම්ෆර්ටබල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඩිසයින් එකක් සහ බිල්ඩ් ක්වොලිටි එකක් මේකේ තියෙනවා කියලා සඳහන් කරන්න ඕනේ. හේතුව තමයි මේකේ thickness එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මිලිමීටර් 7.6 කාගයක්. ඒ වගේම මේකේ බරත් අපිට බලා ගන්න පුළුවන් ග්‍රෑම් 188ක්. කොහොම නමුත් මේක ඔයාලට පේනවා ඇති බැලු බැලමටම සෑහෙන හොඳ cutting edge decor design එකකින් emphasize වෙච්ච simplicity and elegant pattern එකක් තමයි මෙන්න මේ device එකට include කරලා ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් එකම තමයි මේකේ සම්පූර්ණම frames අපිට බලා ගන්න හම්බෙන්නේ flats විදියට. ඒකින්ද ගොඩක් හොඳ grip එකක් එක comfortable experience එකක්. එහෙම නැත්නම් ඔයා games ගහද්දීම සෑහෙන හොඳ ටිකක් වැඩි වෙලාවක් අතේ තියන් ඉන්න පුළුවන් design එකක් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේන ඇති මේ back එකේ camera 3ක arrangement එකක් තියෙනවා. නමුත් මෙතන තියෙන ඇත්තටම එක cam එකයි සහ අනිත් එක තියෙනවා මේකේ design part එකට include කරලා වගේම මේ තියෙන ring එකේ අපිට බලා ගන්න හම්බෙනවා IR blaster එක. ඒකෙන් ඔයාලට පුළුවන් ගෙදර තියෙන TV එකක් එහෙම නැත්නම් AC එකක් සහ remotely වැඩ කරන ගොඩක් devices මේක හරහා ඔයාලට පාලනය කරන්න. ඉතින් ඒක සෑහෙන හොඳ දෙයක්. මොකද ගොඩක් companies අපි දන්නවා කියන්නේ ඉතා සීමිත ප්‍රමාණයක ඇරෙන IR blaster එකක් budget device වලට include කරලා එවන්නේ නැහැ. ඉතින් ඒ option එක ඔයාලට මේකෙන් හම්බෙනවා. ඒ වගේම stereo speaker එකට අදාළ secondary speaker එක අපිට උඩින් බලා ගන්න පුළුවන් සහ මේ price range එකේදී ගොඩක් වෙලාවට earbuds අපි දන්නවා පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒකට
සොලියුෂන් එකක් විදියට 3.5mm audio port එකත් මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂම මේකේ තියෙන ඩිසයින් එක පැත්තෙන් ආපු highlight point එක තමයි මේකට ඇවිල්ලා තියෙන IP rating එක. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් IP64 කියන water and dust resistant පාසුකම. ඒකින්ද පොඩි වැස්සක්, පොඩි පින්නක්, accidentally වැටෙන වතුරකින් මේ device එක ආරක්ෂා වීමේ හැකියාවක් තියෙනවා. කොහොම නමුත් වතුර ගියොතින් වොරන්ටි ක්ලේම් වෙන්නේ නැහැ. ඒකින්ද මේක අතේ තියාගෙන නාන්න, පීනන්න කරන්න යන්න එපා. කොහොම නමුත් මේකේ IP rating එකක් තියෙනවා. ඒක සෑහෙන හොඳ දෙයක්. ඒ වගේම මෙයාලා ක්ලේම් කරලා තියෙනවා මේකේ මීටර් 1.5ක් ඇතුළත වැටුණත් මේකට accidental drops වලින් ආරක්ෂා වෙන්නත් හැකියාවක් තියෙනවා කියලා. කොහොම නමුත් රුපියල් 40000 කියන රේන්ජ් එක ගත්තම සෑහෙන හොඳ ඩියුරබිලිටි සහ බිල්ඩ් ක්වොලිටි එකක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක සම්පූර්ණව ප්ලාස්ටික් මැටීරියල් වලින් හදලා වීඩියෝ එක පටන් ගද්දි මම ඔයාලට කිව්වා මේ බජට් එකට ගොඩක් කම්පැනි ඔෆර් කරන්නේ නැති ෆීචර්ස් මේකට ඉන්ක්ලූඩ් කරලා ලැබලා තියෙනවා කියලා. ඉතින් එකෙන් ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ Spark 40 එකේ තියෙන ලොකු ස්ක්‍රීන් සයිස් එකක් එක්ක ආපු මෙන්න මේ 120Hz higher refresh rate එක. ඉතින් මේක ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් අකල් 6.67ක HD+ resolution එකක් තියෙන IPS LCD panel එකක්, කලින් කිව්වා වගේම 120Hz high refresh rate එකක් තියෙනවා සහ මේකේ brightness එකත් ඉතාම හොඳ මට්ටමකින් බලා ගන්න පුළුවන්. මොකද මේකේ indoor පාවිච්චි කරත් outdoor පාවිච්චි කරත් මේ brightness එක okay. ඒ වගේම viewing angle උනත් ඉතාම හොඳයි සහ IPS panel එකක් තියෙන හින්දා color accuracy එක ගැනත් ඔයා කිසිම විදිහකින් worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම 120Hz තියෙන හින්දා මේක පාවිච්චි කරද්දී මේකේ තියෙන smoothness එක budget device එකකින් ඔයාට සාමාන්‍යයෙන් ලබා ගන්න හම්බෙන්නේ නැති දෙයක්. ඉතින් මේකේ තියෙන මේ ස්මූත්නස් එක මම හිතනවා බජට් ඩිවයිස් එකක් හැටියට ඇත්තටම ඇක්සෙප්ට් කරන්න පුළුවන් මට්ටමේ ස්මූත්නස් එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි මේකට තියෙන පන්ච් හෝල් කට් අවුට් එකක්. අපි දන්නවා පැල 40000 කියන රේන්ජ් එක ගත්තම ඇත්තටම අපිට හම්බෙන්නේ සාමාන්‍ය වෝටර් ඩ්‍රොප් නොච්නේ. නමුත් මේකට පන්ච් හෝල් කට් අවුට් එකක් දීලා තිනවා සහ මේකේ බෙසල්ස් පවා ඔයාලට පේනවා ඇති සෑහෙනම තින් කරලා තියෙනවා කියලා බජට් එකට එන ඩිවයිස් එකක් විදියට. ඉතින් ඒකත් මං හිතනවා ඔයාට හම්බෙන ඇඩිෂනල් ඔප්ෂන් එකක් කියලා. මොකද මේ ගානට ඇත්තටම අපි දන්නවා ටිකක් ලොකු නොච් එකක් එක්ක මහත බෙසල්ස් තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නේ. නමුත් මේකේ ගොඩක් සිහින් බෙසල්ස් දීලා තියෙනවා. පන්ච් හෝල් කට් අවුට් එකක් දීලා තියෙන හින්දා මේක බජට් එකට රිලීස් වුණත් සෑහෙන හොඳ ස්මූත්නස් එකක් තියෙන ටිකක් ලොකු ස්ක්‍රීන් සයිස් එකක් ඔයාට මේ ඩිවයිස් එකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මෙන්න මේ Spark 40 එක ගත්තම හම්බෙන තවත් එක්ස්ට්‍රා ෆීචර් එකක් තමයි අපි දන්නවා HD+ resolution එකක් එන ගොඩක් ස්මාර්ට්ෆෝන් වල සාමාන්‍ය YouTube වීඩියෝ එකක් අපිට ප්ලේ කරන්න හම්බෙන්නේ කොච්චර ලොකු resolution එකක් තිබ්බත් full HD කියන resolution එකෙන් විතරයි. හැබැයි මෙන්න මේ Spark 40 එකේ වාට පුළුවන් සාමාන්‍ය YouTube එකට අප්ලෝඩ් කරන මැක්සිමයිස්ම ක්වොලිටි එකෙන් වීඩියෝ එකක් ප්ලේ කරගන්න. උදාහරණයකට 4K වීඩියෝ එකක් ගත්තොත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව 60 fps වලින් ප්ලේ කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් බජට් ෆෝන් වල එන්නේ නැති ෆීචර් එකක්. හැබැයි Spark 40 එකේ ඔයාලට high quality YouTube වීඩියෝ එකක් උනත් ස්ට්‍රීම් කරන්න පුළුවන්. මේ ඩිවයිස් එකේ තියෙන performance පැත්තට ආවොත් මම ඔයාලට කලිනුත් කිව්වා මේ දවස්වල RAM වල තියෙන ප්‍රශ්නේ හින්දා සාමාන්‍යයෙන් අපිට අනාගතේ බලා ගන්න හම්බෙන්නේ 4GB RAM එකක් එන devices තමයි රුපියල් 50000 වගේ රේන්ජ් එකට. නමුත් රුපියල් 39999කට මෙයාලා ඔෆර් කරලා තියෙනවා 6GB RAM එකක්. ඒත් එක්ක ඔයාලට තවත් additional 6GB add කරගන්න පුළුවන් virtual විදියට. කොහොම නමුත් physically 6GB එනවා 128GB storage එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මේකට MediaTek Helio G81 කියන 12nm SoC එක. විශේෂයෙන් මේක 8 core CPU එකක් එන්නේ. ඉතින් මේක හරහා පුළුවන් සාමාන්‍යයෙන් ඔයාලට Free Fire, PUBG සහ Spark 9 වගේ games balance settings වල එහෙම නැත්නම් medium settings වල කිසිම ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරගන්න. ඉතින් එහෙම සෙල්ලම් කරා කියලා device එක heat වෙන ප්‍රවණතාවයත් සෑහෙනම අඩුයි කියලා කියන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම මේ high end chip එකක් නෙමෙයිනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක flagship හෝ upper mid range ගණයට අයත් නෙමෙයි හින්දා මේකේ තියෙන display එකේ තියෙන HD+ resolution එකක් හින්දා සෑහෙන හොඳ performance එකක් එක්ක අපිට හොඳ optimize වෙච්ච battery life එකක් පවා මේකේ experience කරන්න පුළුවන්. කොහොම නමුත් මේ budget එකේ හැටියට 6GB දීලා මේ වගේ හොඳ SoC එකක් දීලා අපිට රුපියල් 40000ට සෑහෙන හොඳ performance එකක් experience කරන්න පුළුවන් විදියට තමයි මෙන්න මේ Spark 40 එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් මම ඔයාලට කිව්වා වගේම මේකේ battery life එක ඉතාම හොඳ මට්ටමකින් තියෙනවා වගේම charging speed එකත්
මේ ප්‍රයිස් රේන්ජ් එකට ඕනමටත් වඩා වැඩි. මොකද කියනනම් සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රයිස් රේන්ජ් එකට හම්බෙන්නේ මිලියම්පියර් 5000ක වගේ බැටරි කැපැසිටි එකක් නේ. නමුත් මේකට මිලියම්පියර් 5200ක් දීලා තියෙනවා. ඒ වගේම 45 වොට් වගේ 6 charging speed එකක් තියෙන dock එකක් box එක ඇතුළෙම දීලා තියෙන හින්දා මේ price range එකේ කිසිම smartphone එකක බලා ගන්න හම්බෙන්නේ නැති, එහෙම නැත්නම් කලාතුරකින් බලා ගන්න හම්බෙන මේ වගේ වැඩි capacity එකකින් එන battery එකක් සහ වැඩිම charging speed එකක් හම්බෙන dock එකක් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ ඇත්තටම මේ Spark 40 එකේ විතරයි. ඒකත් රුපියල් 39999කට. ඉතින් battery life එක ගත්තත් charging speed එක ගත්තත් මං හිතනවා මේක මේ ගානට යන්න පුළුවන් හොඳම option එකක් කියලා. කොහොම නමුත් දවස් එකමාරක් දෙකක් normal user කෙනෙක්ට ඕනවටත් වඩා වැඩියෙන් experience කරන්න පුළුවන් battery life එකක් තමයි මෙන්න මේ Tecno Spark 40 එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මෙයාලා සඳහන් කරනවා ආසන්න වශයෙන් අවුරුදු 4ක් ගියත් මේකේ battery life එකෙන් drop වෙන 20%යි කියලා. ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ වුණත් ඔයාට මේ තියෙන battery capacity එකෙන් 80%ක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරගන්න පුළුවන්. software එක පැත්තට આવොත් මේක base වෙන්නේ latest Android 15 උඩ. ඒ වගේම තමයි මෙයාලගේම iOS 15.1.2 මේකේ බලා ගන්න පුළුවන්. කොහොම නමුත් සෑහෙන හොඳ optimize වෙච්ච UI එකක් තමයි මීට අවුරුදු කිහිපයකට සාපේක්ෂව බලද්දී අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ UI එක ගත්තත්, app drawer එක ගත්තත්, notification panel එක ගත්තත් සෑහෙන smooth විදියට වැඩ කරනවා බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ වෙනම AI features ඔයාලට experience කරගන්නත් පුළුවන්. මොකද ඒකට තියෙනවා Tecno AI කියලා වෙනම option එකක්. ඒ වගේම තමයි මේකේ විශේෂ feature එකක් තියෙනවා free link කියලා. ඒ කියන්නේ ඔයාලඟ තවත් Tecno device එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කිසිම network එකක් නැති වුණත් Bluetooth තරහා මේ devices දෙක අතර calls ගන්න. ඉතින් ඒක මං හිතනවා ටිකක් ඔයාලා යාළුවෝ එක්ක එකහුව වෙලා කඳු නගින කෙනෙක් නම් කැලේවල් වල trip යන කෙනෙක්ට මේක හොඳ option එකක් කියලා. මොකද ඒ තැන්වල signals අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් Bluetooth වැඩ කරනවනේ. ඉතින් ඒව බලද්දි මීටර 50ක් ඇතුළත ඔයා ටිකක් දුර හිටියත් ඔයාට Tecno device එකක් අනිත් කෙනා ළඟ තියෙනවා නම් call එකක් නොමිලේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකත් extra feature එකක් කියලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. කොහොම නමුත් මේකේ තියෙන කැමරා performance වලට આવොත් මේක අපිට බලා ගන්න හම්බෙනවා මෙගාපික්සල් 50ක AI base වෙච්ච cam එකක්. ඒ වගේම තමයි මෙගාපික්සල් 8ක selfie camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ price range එකේ හැටියට මේකේ performance මං හිතනවා okay. මොකද හොඳට light තියෙනවා නම් ඉතාලම හොඳ photo එකක් මේකෙන් capture කරන්න පුළුවන්. ඒ වගේම තමයි video එකක් වුණත් සාමාන්‍යයෙන් මේ budget එකට full HD වගේ විතරක් දෙද්දි මෙයාලා 2K 30 fps වලින් video එකක් shoot කරන්න option එකක් දීලා තියෙනවා. ඉතින් ඒකත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේකේ තියෙනවා AI GC portrait කියන mode එකත්. ඒකෙත් ඔයාට ටිකක් හොඳ portrait එකක් filter එකක් apply කරලා capture කරන්න පුළුවන්. ඒ වගේම වෙනම portrait mode එකක් තියෙනවා සහ super night mode එකක් තියෙනවා. වගේම මේකේ dual video පහසුකම් පවා experience කරන්න පුළුවන්. ඉතින් මේ samples වලින් ඔයාලට තේරෙනවා ඇති මේකේ තියෙන color accuracy එක මොන වගේද, කියන්නේ photo එකක් capture කරාට පස්සේ post production එක මොන වගේද වෙන්නේ කියලා. ඉතින් price එකට ඔයාලා flagship මට්ටමේ camera performance එකක් බලාපොරොත්තු වෙන්න එපා. රුපියල් 40000 කියන range එක ගත්තම accept කරන්න පුළුවන් මට්ටමේ හොඳ camera performance එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි ඇත්තටම මෙන්න මේ බජට් සෙග්මන්ට් එකේ රිලීස් වෙච්ච Tecno Spark 40 එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි මෙයාලගේ තියෙන 40 Pro එක සහ 40 Pro Plus කියන devices ගැන ඉස්සරහට කතා කරමු. කොහොම නමුත් reasonable price range එකකට ටිකක් හොඳ features එක්ක ඔයාලට ගන්න පුළුවන් හොඳ budget option එකක් තමයි මෙන්න මේ Tecno Spark 40 කියන්නේ. මොකද කලින් කිව්ව වගේම ගොඩක් company offer කරන්නේ නැති IP rating එකක් දීලා තියෙනවා. dual speaker setup එකක් දීලා තියෙනවා. IPS panel එකක් හම්බ වෙනවා 120 Hz high refresh rate එකක් එක්ක. ඒ වගේම 45 watt speed එකක් තියෙන මිලියම්පියර් 5200ක බැටරි එකක් හම්බෙන ටිකක් හොඳ පෙනුමක් තියෙන device එකක් විදියට අපිට ලංකාවේ ගන්න පුළුවන් මට්ටමකට හොඳ RAM එකකුත් දීලා තියෙනවා. විශේෂයෙන්ම 6GB RAM එකක් ඔයාලට 40000ට දීලා තියෙන හොඳම option එකක් තමයි මෙන්න මේ Spark 40 කියන්නේ. ඉතින් මම හිතන විදියට ලංකාවේ ඕනම බලයලත් අලිවිනි විජිතයන්ගේ මේ device එක මිලදී ගන්න පුළුවන්. සහ ලංකාවට ඔයාලට TRCSL approval එක මාස 13ක genuine company වගකීමක් එක්ක තමයි මේ device එක ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති John Keels ටික එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම genuine product එකක් කියලා ඔයාලට identify කරගන්නත් පුළුවන්. එහෙනම් ඔයාලගේ අදහස මතක ඇතුව මේ device එක ගැන පල්ලෙහා comment section එකේ සඳහන් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත්තේ තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.